වෘෂභ ලග්න හිමි ඔබට 2017 නව වසර 2017 ජනවාරි මාස 26 වෙනිදා ශනි ග්‍රහයා ධනු රාශිගත වෙනවා. මේ ශනි ග්‍රහය ධනු රාශිගත වීමෙන් වෘෂභ ලග්න හිමියන්ගේ ලග්න අෂ්ටම ඒ රාෂ්ට කපල තත්වයේ ආරම්භ වෙනවා. ඇත්තටම 2017 වර්ෂයේ ඔබට තරමක් දුක් දැනෙන විඩාබර මානසික පීඩාවන් ඇති වෙන වර්ෂයක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම තමයි අසනීප තත්ත්ව මතුවෙන්නට පුළුවන්. බලාපොරොත්තු නොවූ ආකාරයේ අනතුරු කරදර ඇති වෙන්න පුළුවන් කාලයක් වෙනවා වෘෂභ ලග්න හිමි ඔබට 2017 වර්ෂයේ. ඔබ මෙතෙක් කරගෙන ආපු රැකියාවේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉදිරි වර්ෂය තුලදී ඔබේ රැකියාවේ වෙනසක් ඇති වුණොත් ඒ වෙනස ඔබට තරම් යහපත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔබට රැකියාවේදී දරා ගන්නට අමාරු වැඩි වගකීමක් දරන්න සිදු වේවි ඉදිරි වර්ෂයේදී. ඒ වගේම ඇතැම් වෙලාවට ඔබට දුර බැහැර ප්‍රදේශවලට අවාසිදායක රැකියා මාරු වීම ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ පෞල් ජීවිතේ ගැටලු ඇති කරන්න පුළුවන් වර්ෂයක් වෙනවා 2017 වර්ෂය. ඔබේ සහකාරියගෙන් තරමක් දුරස් වෙලා කල් ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන් ඔබට මේ වර්ෂය තුලදී. ඔබගේ දූ දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙස වෙන්න සිද්ධ වෙන කාලයක්. ඔවුන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කරන්න සිද්ධ වෙන කාලයක් වෙනවා 2017 වර්ෂය. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමි ඔබට හැකියාවක් තියෙනවා ඉදිරි වර්ෂයේදී. මොනතරම් දුක්ඛම් කටළු ආවත් ඒ බාධක ජය ගන්න, ඒවා විඳ දරා ගන්න, ඉවසා දරාගෙන ගමනක් යන්න පුළුවන් ශක්තියක් ඔබට නිතින්ම හම්බෙනවා ඉදිරි වර්ෂය තුලදී. අධ්‍යාපන කටයුතු වලදී විවිධ අවහිරතාවයන් මතුවෙන්න පුළුවන්. නමුත් ඔබට හැකියාව තියෙනවා ඔබේ ශක්තියෙන් නුවණ මෙහෙයවලා කටයුතු කරලා අන්නේ අධ්‍යාපන කටයුතු ජයග්‍රහණය කරගන්න. ඒ වගේම තමයි ඔබ වෘෂභ ලග්නයේ කෙනෙක් නම් ඉදිරියේදී විභාග කටයුතු වලට ඉදිරිපත් වෙනවා නම්, අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා නම් ඔබට ලොකු ශක්තියක් තියෙනවා ඕන දුකක් දරාගෙන කටයුතු කරන්න. එනිසා ඔබ තරමක් ඉහළ බලාපොරොත්තුවක් තබන්න. ඔබ තැබූ බලාපොරොත්තුවට වඩා පහළින් යමක් ඔබට ලැබෙන්න පුළුවන් කාලයක් නිසා ඉදිරි වර්ෂයේ ඔබ අධෛර්යමත් වෙන්න එපා. වෘෂභ ලග්න හිමියෙක් නම් ඔබ කළ යුතු දේ තමයි තාමත් කැපවීමෙන් ඒ වගේම අවදානම අඩු වෙන ආකාරයෙන් කටයුතු කරන්න. එතකොට ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා. ඉදිරි කාලය තුලදී ඔබේ අත තිබෙන මුදල් අනවශ්‍ය ආකාරයට වැය වෙන්න පුළුවන්. මේ කෙසේ වුණත් ඉදිරි කාලය වෘෂභ ලග්න හිමියන්ට විවාහ මංගල යෝජනා සහිත කාලයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ කල්පනාකාරී වන්න ඔබට නොගැලපෙන පුජ්‍යලයන් ඇසුරු කරන්න සිද්ධ වෙන කාලයක් වෙන්න පුළුවන් ඉදිරි කාලේ. ඒ වගේම ඒ කාලය තුලදී ඔබේ කීර්ති නාමයට හානි ඇති වෙන්න පුළුවන්. ඔබට තියෙන සමාජයෙන් ලැබෙන පිළිගැනීම තරම අඩු වේවි ඉදිරි කාලය තුල. ඒ වගේම තමයි ඔබේ පදිංචියේ වෙනසක් ඇති වෙන්න පුළුවන් ඉදිරි කාලය තුලදී. ඔබට ඇති වෙන මෙන්න මේ අපල තත්වයන් සහ අයහපත් දේ මකා ගැනීමට නම් වෘෂභ ලග්න හිමියෙක් වශයෙන් ඔබ කළ යුතු හොඳම දේ තමයි යහපත් චර්යාවකින් යුතුව ගුණධර්ම ඇතුව ජීවත් වෙන්න. එතකොට ඔබට පැමිණෙන අපල උපද්‍රවවල ප්‍රමාණය අඩු වෙනවා. ඔබට ඇතිවෙන හානිය අවම කරගන්න පුළුවන්. ඔබට වඩාත් හොඳ ප්‍රතිඵලයක් අවශ්‍ය කරනවා නම් ඔබේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරගෙන එයට ගැලපෙන පිළිවෙත්වල නිරත වෙන්න. ලැබුවා වූ 2017 වසර ඔබට සුබ නව වසරක් වේවා.